ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ විනාඩි 5න් ටෝස්ටරේ හදාගන්න පුළුවන් රසම රස බටර් කේක් රෙසිපි එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මේක හදන්න හරිම ලේසි. හරි මම මෙතන අරගෙන තියෙන පාන් පිටි ග්‍රෑම් 125කුයි ඒ වගේම සීනි ග්‍රෑම් 120කුයි වැනිලායි මෙල්ට් කරපු බටර් මේ සැඳි 5කුයි බිත්තර 2කුයි බේකින් සෝඩා අපිට අවශ්‍ය වෙනවා මේ සැඳි එකමාරක්. හරි මම මුලින්ම මේ වගේ බෝල් එකක් අරගෙන ඒකට මම සීනි ටික දාගන්නවා. ඒ වගේම අර මෙල්ට් කරපු බටර් ටිකක් දාගන්නවා. ඊළඟට මම බිත්තර එකක් ඉස්සෙල්ලාම කඩාගෙන දාගන්නවා. ඊළඟට මම මේක බීටර් කරගන්නවා. ඔයාලට බීටර් කරගන්න බැන්නම් පුළුවන් නම් බෙන්ඩ් ජායකට උනත් දාගන්න පුළුවන්. නැත්නම් විස්ක් කරගන්නත් පුළුවන්. මම බිත්තර ඊට පස්සේ ඊළඟ එක බීට් වුණාට පස්සේ තව බිත්තරක් එකතු කරගෙන මේක බීට් කරගන්නවා. හරි ඊළඟට එක බීටර් කරගත්තට පස්සේ මම මේකට පාන් පිටි ටික එකතු කරගන්නවා. මම මේකට බේකින් පවුඩර් මේ සැඳි එකමාරක් එකතු කරගෙන මේ ටික හලා ගන්නවා. ඒ ටික හලාගෙන මම ඒකට වැනිලා තේ හැඳි එකමාරක් ඒත් එකතු කරගෙන මම මේක හැන්දකින් කවලම් කරගන්නවා. හරි මම ඊළඟ ටෝස්ටරේ අරගෙන ඒකේ උඩයි යටයි දෙකේම මෙල්ට් කරගත්ත බටර් වලින් මම මේ වගේ ටිකක් ගා ගන්නවා. ඔයාලා මේකේ තෙල් ගා ගන්න එපා. මොකද එතකොට අමුතු රසක් දැනේ. බටර් ගා ගන්නවා නම් හොඳයි. ඊළඟට මම අර හදාගත්ත බැටර් එකෙන් මේකට ටික ටික දා ගන්නවා. මම මේකේ වටේ යන්න දෙන්නේ නැති වෙන මේක ගානට මෙහෙම දා ගන්නවා. හරි දැන් මේ ඔක්කොටම දාගෙන ඉවරයි. මම දැන් මේකේ සේජ් එක දාගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි ටෝස්ටරෙන් හදාගත්ත බටර් කේක් ටික. ඉතින් එච්චර වෙලා යන්නේ නැහැ. ඉක්මනට මේක හදාගන්න පුළුවන්. හරි මම දැන් මේ ටික අයින් කරගන්නවා ප්ලේට් එකකට. මම ඒ ටික අයින් කරගෙන ඉතුරු ටිකත් මම මේ වගේම හදාගන්නවා ටෝස්ටරෙන්. ඉතින් ඒ ටික හදාගත්තත් මේකේ උඩ යට අර වගේම බටර් ගා ගන්න අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත බටර් කේක් ටික. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. මම මේකට ප්ලේන් ටී එකත් හදාගන්නවා. ඉතින් මේක ප්ලේන් ටී එකක් එක්ක හද්දි මාරම රසයි. ඉතින් ඔයාලා මේක ගෙදර ඉඳලා හදලා බලන්න. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මම එකක් කඩලා පෙන්නන්නම්. මේ තියෙන මේකේ ඇතුළ පුළුන් වගේ තියෙනවා. ඉතින් මේක ඔයාලත් ගෙදර ඉඳලා හදලා බලන්න. හරිම රසයි. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරගෙන යන්න. අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.